අපි මාර්ග විනය සංවර්ධනය සඳහා දඩ පැනවීම පමණක් ඵලදායකද කියන මාතෘකාව ඔස්සේ කතා කරමින් සිටින අපේ අද ප්‍රේක්ෂකාගාරයේ සුවිශේෂී පිරිසක් අසුන්ගෙන සිටිනවා. විශේෂයෙන්ම මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීතුමන් කේ ඉන්ද්‍රදීප යෝගචන්ද්‍ර මැතිතුමාත් අප සමග සිටිනවා. අපි එතුමාටත් ආරාධනා කරනවා මේ සාකච්ඡාවට එක්කාසු වෙන්නට කියලා. මුලින්ම අපි අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමේ සම සංවිධායක මංජුල විජේවර්ධන මහතාට අවස්ථාව ලබා දෙනවා තමන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න. බොහොම ස්තුතියි මේ කතිකාවතට අපව සම්බන්ධ කර ගැනීම පිළිබඳව. මොකද මේ දඩ ක්‍රමයේ යටතේ අපේ බස් සම්බන්ධව විශාල ගැටලු රාශියක් පැන නගලා තියෙනවා. මේකේ මම මේක පොදු ප්‍රශ්නයක් විදිහට ඇත්තටම අහන්න කල්පනා කර සියලු දෙනාගෙම දැන් මේ නව දඩ ක්‍රමය ගෙනීමේ අරමුණ එක්කෝ මේක මුදල් ඉපීමක් වෙන්න ඕනේ. නැත්තම් අනතුරු අවම කිරීමටද නැත්තම් රියදුරන්ගේ විනය සෑදීමටද මේකෙදී රජයේ මෙව නව ක්‍රමය ගෙන ආවේ ඇත්තටම අනතුරු අවම කිරීමේ සත්භාවයෙන් නම් මොනවාද මේකට වෙනුවෙන් අරගෙන ඇති පියවර මාර්ග පද්ධති අපි ගොඩක් ඉල්ලීම් කළා තියෙනවා මගී මාරු වෙන තැන් ගැන අපේ දෙකින් දෙකට අපිට කතා කරනවා නම් කතා කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා මගී වැටවල් සම්බන්ධව කිසිම යටිතල පහසුමක් නැතුව තමයි මේ මුදල් මේ දඩ ක්‍රමය ගෙන අරගෙන තියෙන්නේ. මේකේ අරමුණ අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා. මොකද අපි දිගින් දිගටම වැඩ වර්ජන වලට ගියා කියලා කවදාකවත් මේක සාර්ථක වෙන්නේ අපි දිගින් දිගටම සාකච්ඡා කරනවා. ඒක සාර්ථක වෙන්නේ නැහැ ඒ විදියට. මේක මුදල් ඉපීමක් නම් මේක අපිට කිසිම කතිකාවතක් නැහැ. අපිට මේක අතහැරලා නිකන් ඉන්න පුළුවන්. ඒතකොට අපිට හිතා ගන්න පුළුවන් මේක මුදල් ඉපීම සම්බන්ධව. නමුත් රියදුරන්ගේ විනය දැන් අපිම තමයි මම කෙටියෙන් උදාහරණයක් විදිහට දැන් අපිම තමයි දැන් හයිවේ එකේ යන්නෙත් අපිම තමයි. අපේම රියදුරවරු තමයි. නමුත් ඒකෙදි අපි යම්කිසි සත්භාවයකින් විනයකින් ගමන් කරන මේ අපිම උනත් පෞද්ගලිකව මම උනත් මගේ වාහනේ යනකොට මම ගාලු පාරේ යනකොට එක ක්‍රමයකුත් ඒ වගේම හයිවේ එක යනකොට යම්කිසි නිසි ආකාරයකට යනවා. වමින් ඉස්සර කරන කෙනෙක් බෙහෙතකටවත් වාගන්න බෑ. අපි හරියට සිග්නල් එක දාලා දකුණෙන් ඉස්සර කළා ආයි වමට සිග්නල් එක දාලා ඉංගල්. ඒතර එතෙන්දී විනයද ඒ මොකද වෙලා තියෙන්නේ අපිට පහසුකම් අදාළ පහසුකම් යම්කිසි මට්ටමකින් හරි ලැබිලා තියෙන හින්දා. ඉතින් එතකොට මම මේ අහන්නේ මේ නව දඩ ක්‍රමයේ ගෙනීමේ අරමුණ. මොකද්ද මේකේ අරමුණ මම තුනක් ඇහුවා මේ තුනෙන් මොකද්ද මේකට හොඳයි කවුද උත්තර දෙන්නේ? හොඳයි ඔව්. පළවෙනිම කාරණේ තමයි මම කියන්න ඕනේ ඔබතුමාලා ඊටාම සන්තෝෂයි අපි මේ වගේ සාකච්ඡාවලට එන එක. ඊට ඉස්සෙල්ලා මම කැමති අපේ නිෂ්පාදකතුමාගෙන් පොඩ්ඩක් දකින්න මම කිව්වා මේ වැඩසටහනට එන්න ඉස්සෙල්ලා මේකට විරෝධය දක්වපු ආකාරය සමහර විරෝධතාකරුවෝ මම හිතන්නේ අපිට පුළුවන් නම් නිෂ්පාදකතුමාට සංග කියන්න අපිට පුළුවන් නම් ඉන්න තප්පර ගානකින් මේ විරෝධය අපිට බලන්න දැක්ුවේ කියලා. දැන් මේ තියෙන්නේ රේල් පාර. දැන් මේ තියෙන්නේ රේල් පාර. දැන් ඕනෑම කෙනෙකුට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හැටියට අයිතියක් තියෙනවා මේ විරෝධතා පවත්වන්න. අපි කිසිසේත් ඒක තහවුරු කරන්නේ නැහැ. පොලිසිය ඒක නවත්තන්න යනවා නම් ඒකත් වැරදි. පොලිසියට විරුද්ධවත් කටයුතු කරන්න පුළුවන් අපි ඒක. දැන් මේ බලන්න මෙන්න මේවා. දැන් ඒගොල්ලෝ බස් වර්ජනයක් කරා. මේ මිනිස්සුන්ට තියෙන තව පොදු ප්‍රවාහන මාර්ගයක්. අහිංසක මිනිස්සුන්ට. දැන් මේක ඇවිල්ලා අයිතිවාසිකම් දිනා ගැනීමක්ද විරෝධය පෑමක්ද නැත්නම් තක්කඩි කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද මේ ක්‍රියාව. දැන් මේ බලන්න මාර්ගය තනිකරම මීගමුවේදී මේ ආකාරයට කටයුතු කරා මේකේ ඉන්නවා 70ක් විතර අපි අඳුරගෙන කාටවත් සමාවක් ලැබෙන්නේ නැහැ. නීතිය ඉදිරියට උපරිම ගේනවා. 19 දෙනා හැබැයි මහේස්ත්‍රාත් දැන් අපි ඉදිරියට අදත් අපි සාකච්ඡාවක් තිබ්බා මේ ඔක්කොම ගේනවා. දැන් ඕනේ කෙනෙකුට මේ බලන්න මේ කරන ක්‍රියාව. ඒ වගේම අපේ රටේ දැන් මේ ලංගම මේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මේක ආණ්ඩුවේ කිව්වට මේ මහජනතාවගේ සල්ලි මේවා 127ක් බස් රථ වලට ගැහැව්වා. දැන් මේ ඔක්කොම සිද්ධ වුණේ මේ කාලය අතරතුර. පළවෙනි කාරණේ තමයි ඕනෑම අවස්ථාවකදී සාමකාමී විරෝධතාවලට අපි ගරු කරනවා ජනතාවගේ අයිතිවාසිකම් වලට. ශ්‍රී ලංකා පොලිසිය හැටියට මේවා ඒ වෙලාවේදී වීරයෝ වෙන්න පුළුවන් අර කකුලුවා වතුර ටික රත් වෙනකල් දඟලන දැඟලිල්ල. හැබැයි ඊට පස්සේ මෙයාට විරුද්ධව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. එහෙම නැත්නම් ලංකාවේ පොලිසිය වහන්න ඕනේ. මෙහෙම තමුන්ගේ වර්ජන වලට ඒගොල්ලන්ගේ බස් දුවන්නේ නැති එක ඇත්ත. පාර විරෝධතා කරන එකත් ඇත්ත. මෙහෙම කෝච්චි නවත්තලා මේව කරන්න පුළුවන් නම් අහිංසක මිනිස්සුන්ට ලෙඩෙක් හරි අරගෙන එන ඇම්බියුලන්ස් බ්ලොක් කරන්න පුළුවන් නම් එහෙනම් රටක පොලිසියක් ඕනේ නැහැ. පොලිසියට පඩි ගෙවන්නත් ඕනේ නැහැ. පොලිසිය වහලා දාලා ඒව කරගන්න ඉඩ දෙන්න ඕනේ. මේවට ඉඩ දෙන්න බෑ. ඊළඟට ඔබතුමාගේ උත්තරේට මම එන්නම්. අපි හැව දැන් මේ පාරවල් වල යටිතල පහසුකම් වැඩි කරලාද තියෙන්නේ කියලා. දැන් අපි බැලුවොත් එහෙම අපේ රටේ මේ තියෙන ඩාලි පාර මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා තිබුණේ මේ ඩාලි පාර.
මේ එහා පැත්තේ තියෙන ගාලු මුවදර පාර මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා තිබුණේ toy මන්තිරු දෙක. මේ තියෙන ඩුප්ලිකේෂන් පාර එහෙම තමයි. නගරයක ඒවා වැඩි වෙන්නේ නැහැ. හැබැයි නගරින් පිට ඒවා වැඩි වෙලා දිනවා. ලබා ඔබතුමා එකක් අමතක කරනවා වාහන වැඩි වෙලා. නෑ වාහන ලක්ෂ 70ක් කියලා ඒක තමයි මම කියන්නේ. එහෙම යටිතල පහසුකම් නැතුව වාහන වැඩි වෙච්ච නිසා තමයි මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ. ලන්ඩන් නගරේ බැලුවොත් ලන්ඩන් එකේ එක ස්ට්‍රීට් එකක් වැඩි වෙලා තියෙනවද? අවුරුදු 600කින් ඒගොල්ලෝ වැඩි කරලා නැහැ. ප්‍රංශ එකේ ස්ට්‍රීට් එකක් පාල් කරලා තියෙනවද? අපේ රටේ පාරවල් වලට වඩා ඔය විදේශීය රටවල තියෙන පාරවල් නගරය තුල වැඩි වෙලා නැහැ. නගරේ එහෙමයි. නගරෙන් පිට පාළු තැන් වල පාරවල් දාලා උඩින් දාලා යටින් දාලා හදලා තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතුම හැව්වේ මෙහෙම වැඩි වෙන්නේ නැතුව මෙහෙම දඩ ගහන එක සාධාරණද? මම කියන්නේ මොනවටද මේ දඩ ගහන්නේ? ලයිසන් එකක් නැතුව මිනිහෙකුට පාර යන්න දෙනවා කියන එකට දඩයක් ඒකට පාරවල් හදන්න ඕනද? ලයිසන් එකක් නැතුව මිනිස්සුන්ට පාරට වාහනයක් දාන්න දෙනවා කියන්නේ හරියට මල්ටි බැරල් එකක් දෙනවා වගේ ගහලා නැති කරලා දාන්න 10 ගාණක්. මල්ටි බැරල් ගන්න එකක් නොදන්න කෙනෙකුට දුන්නොත් එහෙම මුළු පළාතක් විනාශ කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි. බීලා පාර යන මිනිහෙකුට පාරවල් හදන්න ඕනද අලුතෙන්? පාරක් හදන්න ඕනද? බීලා වාහනයක් කෙලවන එකේ අතින් නැති වෙන්න පුළුවන් ජීවිත ගාන කොච්චරද? අපේ ගහන්නේ බීලා අපේ 25000යි තමයි යෝජනා කරලා තියෙන්නේ. දැන් ගහන්නේ 3500 ඉඳලා 7000 වෙනකල්. මහා බ්‍රිතාන්‍යයේ අඩුම දඩය පවුම් 5000යි. ඒ කියන්නේ රුපියල් දසලක්ෂයයි. ඉතාලියේ යුරෝ 1500යි අඩුම දඩය. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 3කටත් වඩා වැඩි. ඒ වගේම සිංගප්පූරුවේ ඩොලර් 1000යි. ඒ කියන්නේ රුපියල් ලක්ෂයකට වැඩි. දැන් මේකට පාරවල් හදන්න ඕනේද? එතකොට අපි ගත්තොත් ඊළඟ එක රක්ෂණ සහතිකය නොමැතිව රක්ෂණ සහතිකයක් නැතුව පදවනවා කියන්නේ ඔබතුමා මොකද කියන්න උත්සාහ කරනවා? අපේ දැන් මේ ඊළඟට මෙතුමා ඇහුව කතාවක් තමයි ඔබතුමාත් කියන්න. මට තව එකම එක අවස්ථාවක් දෙන්න සංගතය. දැන් අපි අධිවේගී මාර්ග ගැන මෙතුමා කියවනේ. ඇත්ත. දැන් මෙතන මේ පාර යන මිලියන 7ක ජනතාවට වැඩිය පුද්ගලික බස් රථවලට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි? ඒ නොහික්මිච්චකම හින්දා. අධිවේගී මාර්ගේ කෑලි නැහැනේ. කෑලි එකතු කරන්න බෑනේ අධිවේගී මාර්ගේ. දැන් මෙතන මගියෙක්ට කියන්නේ කෑල්ලක් කියලානේ. මගියට කියන්නේ කෑල්ලක්. ඉස්සරහ පහේ කෑලි දෙකක් ඉන්නවා 50 කෑලි දෙකක් ඉන්නවා. අධිවේගී මාර්ගේ කොහෙද කෑලි තියෙන්නේ? අධිවේගී මාර්ගේ මෙහෙම දාලා මෙහෙම යන්න බෑනේ සංක. මෙතන කොට්ටාවෙන් දැම්මට පස්සේ ආයි ඊළඟ එක්සිට් එකෙන් එළියට යනකල් කෑලි හොයන්න බෑ. හරිද? කෑලි නැති හින්දා තමයි එතන ප්‍රශ්නයක් නැත්තේ. අනිත් රියදුරුව කොහොමත් එකයිනේ. දැන් මේකට කියන්නේ නැහනේ සාමාන්‍ය වාහන වල යන රියදුරුව කියන්නේ නැහනේ. මේ කෑලිත් එක්ක තියෙන මාර්ග විනයත් එක්ක ඇති වෙලා තියෙන ඔබතුමා මොකද කියන්නේ? නෙමෙයි දැන් ඔතන වරදවා වටා ගැනීමක් තියෙනවා. අපි ඔතන කරුණු 7ක් ඔබතුමාලා ඉදිරිපත් කරලා තියෙනවා මේ දර ක්‍රමේ. ඒකේ අපි සාමාන්‍ය අපි කරුණු 5ක් පිළිබඳ අපේ දැඩි විරෝධයක්වත් ඒ මුදලේ ප්‍රමාණය ගැන අපේ මතයක් තියෙනවා. ඒකට දැඩි විරෝධයන්නේ අපි අධික වේගය හා වමෙන් ඉස්සර කිරීම කියන දර දෙක අපි අනිත් එක නියෝජ්‍ය මෙහෙමයි යටිතල පාසුකම් ප්‍රධාන නගරවල දැන් බලන්න වැල්ලවත් ඉඳන් කොළඹට එනකොට කාහිරි කීයක් තියෙනවද ලයිට් කීයක් තියෙනවද ඔය ටිකේ කවදාක්වත් බඩු අරගෙන මේ මාකට් එකේ මිනිස්සු මාරු වෙන්නේ නැහැ යන්නේ ඔෆිස් වල වැඩ කරන කට්ටිය හරියට ඕවට අපි යෝජනා කරලා තිබා කාලෙකින් නම් භූගත මාර්ග භූගත දාන්න නැත්තම් උඩින් අපි ගුවන්පාල මගේ ගුවන්පාලම් දාන්න මොකද අපි ගොඩක් වෙලාවට යමතිලා ඉන්නවා අපේ ඩීසල් අපේ බොරු පිරිවැයක් අපි එතන දරනවා සම්මත ක්‍රමය තමයි සංක භූගත මාර්ග උඩින් යන ඒවට දාන්න ඕනේ වාහන වලට මගියා යන්ත්‍රයක් නෙමෙයි. පාර යන මිනිහට පාර හරහා මාරු වෙන්න තියෙනුනේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ බැලුවත්, ලන්ඩන් නගරේ බැලුවත්, පැරිසිය බැලුවත් මේ හැම තැනකම බැලුවොත් පදික මාරු ওই විදිහට තියෙනවා. මේ ප්‍රශ්නෙට එහෙම විසඳුමක් නැහැ. ඒක ඇත්ත. දැන් මේකේ දෙකක් ගැන කියන්නේ මොකද අධික වේගය. හරි. 70ට වැඩිය අපේ පාරක ගිහිල්ලා ප්‍රශ්නයක් වුණොත් ඒ කියන්නේ මිනිහෙගේ ජීවිතයක්ද වටින්නේ රියදුරේක අධික වේගයෙන් ගිහිල්ලා 2500ක් ගහන එකද වදින්නේ රුපියල් 25000ක් ගහන එකද ඉතින් මේ තත්වය වමෙන් ඉස්සර කිරීම ගැන තව කතාවක් කියනවා මෝටර් වාහන පනත 148 වෙනි පැහැදිලිවම කියනවා වම් පැත්තෙන් යනවා රියානතුරු විශ්ලේෂණය කරලා බලනකොටත් පේන්නේ මේ වමෙන් ඉස්සර කරන්න ගිහිල්ලා අනතුරු වැඩි වෙලා තියෙන එක. ඉතින් මේකට පිළියමක් හැටියට තමයි මේවා යෝජනා කරලා තියෙන්නේ. ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව තියෙන බෙස්ට් ප්‍රැක්ටිසස් කියලා. ඒවත් එක්ක. දැන් මංජුල පෙරේර මහත්මයා දැන් ඔබතුමා කියන්න ඔබතුමා අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය නියෝජනය කරන්නේ. දැන් මෙතුමා කියන වේග සීමාවලට යන්න පුළුවන් ද පළාතක් අතර පළාතක් හිමින් ඇත්තටම අපිට එහෙම යආගන්න බැරි අපිට ගමනාගමන කමිෂන් සභාවෙන් කාලසටහන හදලා වෙලාවක් දෙලා දෙන බස් එකක් පටන් ගන්න තැන ඉඳලා අවසාන වෙන්න. එතකොට ඒ අතරේදී නගරව වෙනකොට නගරකින් පිට වෙන්න අපිට කාලය දෙන සාමාන්‍ය පැයට කිලෝමීටර කොහෙන්ද කොහාටද ඔබතුමා කියන්නේ? අපි ගත්තොත් කොළඹින් පටන් අරගෙන වවුනියාවට ගත්තොත් මීගමුවට යනකොට හම්බ වෙනවා නගර 10ක් 12ක්.
13ක් කම්නේ. ඒ අතරේ හැම නගරයකටම යන්න පුළුවන් කිලෝමීටර් 4ක 5ක වේගෙන් තමයි නගරෙන් පිට වෙන්න පුළුවන්. එතකොට අපිට දීලා තියෙන කාලය පැය 5මාරක් වෙනකොට අපිට දැන් මීගමුවට ගන්නකොට අපිට කාලෙන් 3 කාලක් යනවා දීලා තියෙන වේගයට ගියාම මේ ඒ නගර ටිකට යන්න. ඔබතුමාට කෙටි පිළිතුරක් තියනවද? නෑ දැන් එහෙම කියලා හරි ඔබතුමා කියන්නේ කොළඹින් 6ට පිටත් වෙන බස් රථයක් වවුනියාවට යන්න කියලා දීලා තියෙන කාලේ කොච්චරද? පැය 5මාරයි 6යි දීලා තියෙන්නේ. දැන් ඒකට ඊට වැඩිය පරක් වෙලා ගියා කියලා දඩයක් වදිනවද? රටේ පාරේ තියෙන ජීවිතයක් ඊට වැඩිය. ඒ කියන්නේ දැන් පාර කොච්චර අපහැදිලි වුණත් කමන්නේ. මුන්දලෙමෙදී උනේ ඕකයි. පාර කොච්චර අපහැදිලි වුණත් කමන්නේ. අපිට වේගෙ වැඩි කරලා ගිහිල්ලා මිනිස්සුන්ගේ ජීවිත පරදුවට තියලා ඊළඟ ට්‍රිප් එකේ එන්න දුන්නොත් හරි කියන යථාර්ථය නම් ඉන්නේ. ඉතින් අපිට වැඩක් කියන කතාවම නෙමෙයි. එතකොට අපිට දීලා තියෙන පැය 5මාර දීලා දෙනකොට ඊළඟ බස් එක යනවා ඊට විනාඩි 20කට පස්සෙන්. ඊටත් පිටිපස්සෙන් එන බස් එකක් යන ඒ වෙලාවට. ඒ අතරේ CTB දාගෙන අපි අනේක වාරයක් ඉල්ලලා තියෙනවා ඒකාබද්ධ කාලසටහන හදලා දෙන්න කියලා. රටේ ජනාධිපතිතුමා ඉල්ලලා තියෙනවා හැම කෙනාගේම ඉල්ලලා තියෙන ඒකාබද්ධ කාලසටහන දෙන්න කියලා. අද වෙනකන් රජයට බැරලා තියෙන ඒකාබද්ධ කාලසටහන. හරිනම් අපි නෙමෙයි ඉල්ලන්න ඕනේ රජයෙන් ඕනේ ඉල්ලන්න අපෙන් ඒකාබද්ධයට දුවන්න කියලා. එතකොට එහෙම නැතුව CTB එකට ඕනේ ඉතින් බස් දාන්න දීලා අපිව තරඟයකට දාලා පොලිසියෙන් බලන් ඉන්නවා අපිට දඩ ගහන්න. ඉතින් පැය 5ක් දීලා තියෙන මම හිතන්නේ ඔබතුමාට ඒ විෂය සම්බන්ධයෙන් නෑ මට ඒ විෂය බෑ. හැබැයි එහෙම කියලා CTB එකටත් අපි දෙන්නේ නෑ. අපි ගමනාගමන මණ්ඩලයේ බස් රථ ගිය අවුරුද්දේ විතරක් 2000 ගාණක් අපි නඩු ලබාගෙන තියෙනවා. CTB කියලා ඒගොල්ලන්ටත් දෙන්න. දැන් පොලිසිය අපි මේ පොලිසිය කියන්නේ නඩු ගන්න ඉන්න ආයතනයක් නෙමෙයි මාර්ග ආරක්ෂාවට ඉන්න ආයතනයක්. ඉතින් අපි නඩු ගන්නේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න. ඔව් දැන් අපි වේගයත් එක්ක කතා කරේ. ඒතකොට පැය 5ක් දීලා තියෙන එකේ මීගමුට යනකොට අපිට පැය 3ක් යනවා මීගමුට යන්න. එතකොට අපිට කාලය අවසන් කරන්න යනවා පැය 5යි. පැය 5න් පැය 3 මීගමුට ගියාම බස් එක ඇතුළේ ඉන්න මිනිස්සු ටික රියදුරාව මරාගෙන කන්න හදනවා. ඒ පැය 5යි දීලා තියෙන ගහලා තියෙන බෝඩ් එකේ මේක නෙවෙයි ප්‍රශ්නේ. මේ තනිකර මේ වෙන ට්‍රැක් එකක්ද කියන්නේ මේ කතා කරන්නේ පොදු මගී ප්‍රවාහනේ තියෙන ගැටලු. මේ වෙන එකක්. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒතර ඒක ඇතුලේ තියෙනවානේ ටයිම් කීපර්ස්ලා එතකොට චෙකර්ස්ලා කප්පම් ගන්න එකත් ඒක වෙන මාතෘකාවක්. මතක් දෙන්න චාපා බණ්ඩාර මහත්මයා. අපේ වෙලාව බලන්න. LG WebOS Smart TV එකක් ගන්න ඔබට රියල් 7500ක් වටිනා තෑගි වවුචරයක්. ලෙඩ රෝග 10කට හේතු වන විෂ බීජ වලින් ආරක්ෂාවක්. 10ක් පරද්දන්න මං වගේ. නව ලයිෆ් බොයි. නෑ දැන් මේ පිරිස කියන්නේ කෙලින්ම මේ දඩ පැනවීම නිසා මාර්ග විනය ඇති කරන්න බැහැයි කියලා පිරිසක් කියනවා පුළුවන් කියලා පිරිසක් කියනවා. මේකේ මුල සංකෝක නෙවෙයිනේ. මේකේ මුල තමයි මෙවර අයවැයත් එක්ක අවම දඩය 2500ක් ගහනවා කියලා වගන්තියක් තියෙනවා. එතකොට මේක මාධ්‍ය හරහා වාර්තා වුණාම මුදල් ඇමතිවරයා කිව්වා මේක ජනමාධ්‍ය විසින් විකෘති කරනවා. ඒගොල්ලෝ එක අර්ථකථන දෙනවා. එතකොට මිනිස්සු කුලප් වුණා. ඊට පස්සේ මේ ගැන සාකච්ඡා තිබුණා. නෑ මම මේක රිජෝ මුදල් අමාත්‍යවරයාගෙන් ඇහුවා මේ මැදිරියේදීම. එතකොට ඔහු කිව්වා මේ දඩය 2500 දඩය පිළිබඳව ඔහු යෝජනාව ඉදිරිපත් කරයි කියලා. පැහැදිලිවම තියෙනවා සංකල්ප. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. ඊට පස්සේ ප්‍රවාහන අමාත්‍යවරයා මේක අතර මේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝණන් අහන එක වැරදි. ඔහු මේ කියන්නේ පොලිස් කෝණයෙන් මේක දිහා නීති ක්‍රියාත්මක කිරීමනේ. ඒක හරි. මිනිස්සුන්ට පාර කැරලි ගහන්න බෑනේ. මිනිමරන්නත් බෑනේ. ඒක වෙන කතාවක්. මේක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ඔහුගෙන් අහලා වැඩක් නැහැ. මුදල් අමාත්‍යවරයා මොකද කිව්වේ? ඊටාම හිතුවක්කාර උත්තරයක් දුන්නා. ප්‍රවාහන අමාත්‍යවරයා නිමල් සිරිපාල සිල මොකද්ද කිව්වේ අර චණ්ඩීක් වගේ උඹ ලෝන් දෙයක් කරගන්න අපි දඩ ගහනවා. ඒක තමයි ටෝන් එක. ඒතකොට ගන්නකෝ කැබිනට් මේ ප්‍රකාශකයා මේ ડોක්ටර් මේ සේනාරත්න මොකද්ද කියන්නේ? ඔහු ඊටාම අසභ්‍ය විදිහට රියදුරන්ට බනිනවා. බස්හිමියන්ට බනිනවා. ජනමාධ්‍ය ඉදිරියේ. ඒතර මිනිස්සු මොකද්ද කරන්න කියන්නකෝ? දැන් පැහැදිලිව බලන්න මේ කතාව වෙන කතාවක්. දැන් මේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කිව්වනේ මේ ඔස්ට්‍රේලියාව ගැන නීතිය සහ දඬුවම එහෙම ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුල. ඒක ඇල්ල අතෑරියා. ඒ කියන්නේ මේක හරියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් ඇතුලේ. මේ යෝජනාව හරියන්නේ කොන්ටෙක්ස් එක ප්‍රජාතන්ත්‍රවාදී. දැන් මම නැවත වේගින් කියන්නම් ඩෙන්මාර්ක් 3.5 ලක්ෂයකට මරණ ප්‍රමාණය. ෆින්ලන්ඩ් 4.8යි. ඇයි මේ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රැක්ටිස් කරනවා? මම මේ කියන්න දන්නේ. මේ රටවල් වල පාලකයෝ එතකොට මේ ඒ කියන්නේ මෙකැනිසම් එක ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ තියෙනවා. මම ඒක වෙනම් පෙන්නන සාධකත් එක. ප්‍රශ්නේ ඒක නෙවෙයි. ලංකාවේ ඊටාම හිතුවක්කාර දඩ යෝජනාවක් ගෙනාවා මිනිස්සු කුලප් වුණා ප්‍රශ්න ඇහුවම උත්තර දුන්නේ නැහැ කවුරුවත්. එතකොට මොකද ඊළඟට මිනිස්සු කරන්න කියන්නේ ඔබ බලන්න. මිනිස්සු පාරට බහැලා මේ කලබල කරන වැඩනේ මොකද්ද කරන්න කියන්නේ? ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්නේ නැත්නම් අමාත්‍යවරයා. ඒ මදිවට අයවැය ගැන ජනතා අදහස් ගත්තනේ මාස ගාණක්. අති විශාල මුදලක් වැය කළා. මුදල් අමාත්‍යවරයා ගිහලා මේක මේ ආණ්ඩු ප්‍රශ්නයක් නෙවෙයි බය නැතුව කතා කරන්න මේක දිහා. බලලා. ගමින් ගමට ගිහලා අදහස් ගත්තනේ මිනිස්සුන්ගේ. දැන් මේ මිනිස්සුන්ගේ අදහස් ගත්තද ඒගොල්ලෝ? අපි දඩ ගහන්නේ නැහැ කියලා. ඕගොල්ලෝ කවදාද හම්බුණාද මුදල් ඇමතිවරයා? පට්ට බොරුවන්නේ සංක. හම්බුණා. ඒතකොට මොකද්ද මේ ඒ විතරක් නෙමෙයි පොඩ්ඩක් ඉන්න ඊයේ ඉන්සයිට් වැඩසටහන මමනේ මෙහෙවන්නේ. අපේ බස් සංගම් කියාගත්ත එක පුජ්‍යලෙක් විතරක්
එකතු වෙලා බොරුවට මේ කතා කරන්නේ ගැමුණු විජයරත්න ගැන. ඊයේ මම කරපු ඉන්සයිට් වැඩසටහනේදී ගැමුණු විජයරත්නගෙන් එළිදරව් වෙච්ච කාරණේ තමයි අපි දන්නේ නැති වුණාට අවුරුද්දක් විතර කාලයක් ඔවුන් රහසේ සාකච්ඡා කරලා තියෙන දඩ ගැන. අන්නේ වැඩසටහන හෙට YouTube එකට එනවා. එතකොට මේ දඩ ගැහිම කියන්නේ මේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියන්නේ වෙන කතාවක්. ඒක මේ වෙන සාකච්ඡාවක්. මේ වෙන එකක්. මේ දඩ ගැහිම් පිටිපස්සේ තියෙන්නේ මුදල් ගැරීමමයි. එතකොට ඒක දිගේ ඕගොල්ලෝ නොමග යන්න එපා. ප්‍රශ්න විසඳ ගන්න ඕනේ ආණ්ඩුවත් එක මේක. මේ අයවැය යෝජනාවක් ගේනවා නම් සංකේතයකට පදනමක් තියෙන්න එපා. අවම දඩ මුදල 2500ක් කරනු ලැබෙයි කියන්නේ ඕපන් වොරන්ට් එකක් නේ. ඉතින් මිනිස්සුන්ට ඩෙෆිනිෂන් එකක් දෙන්න ඕනේ. මිනිස්සුත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ මේක. දැන් පොදු මගී ප්‍රවාහනේ දෙපැත්තම ගෙනල්ලා රාජ්‍ය අංශය මේ පුද්ගලික අංශය ගෙනල්ලා කරට කර සාකච්ඡා කරන්න එපා මේක. තියෙන ප්‍රශ්න මොනවද? කොහොමද මේක කරගන්නේ? අන්තිමට ගැමුණු විජයරත්න ගිහිල්ලා කරපු මේ පුද්ගලික සාකච්ඡාවකදී තමයි ওই 25000 ඉන්නේ. නෑ ඔබතුමා කියන්නේ දඩ මුදල් වැඩිවීම නිසා කිසිසේත්ම මාර්ගානුතුරු අඩු වෙන්නේ නැහැ. සංක එක වෙන මාතෘකාවක්. ඒක අපි කතා කරන්න ඕනි එකක්. ඒක තමයි අද අපේ මාතෘකාව. නෑ ඒක තමයි ඉන්නෝ කියන්නේ. දැන් ඔගේ පමණක් කියලා වචනයක් තියෙනවානේ. අපි දඩ ගැන නම් කතා කරමු ඉඳගෙන. ඉතින් මටත් කියන්න පුළුවන් මෙහෙමනේ සංක. ඒකයි මම කියන්න හදන්නේ දඩේ පමණක් හරියන්නේ නැත. හරියන්නේ නැති ඇයි? දැන් මට ලංකාවම හොරකම් කරනකොට මම ඉස්සෙල්ලා කියන්න හදද්දි වෙන මාතෘකාවක් කිව්වනේ. ඔක්කොම හොරකම් කරද්දි බිලියන ගණන් වලින් මට නීතිය ක්‍රියාත්මක කරන්න කිව්වා මට කේන්තියක් නැද්ද? සස්වාදයක් ඇති වෙන්නේ නැද්ද? දොරේ අපට වෙඩි තියුනේ නැද්ද දෙමළ මිනිස්සු ගිහිල්ලා? මේක තේරුම් ගන්න මං කියන එක. මීගමුවේ මිනිස්සු ගිහිල්ලා අර කැරල්ල ගෙවි නිකන් නෙවෙයි ඒක වැරදි. මං කියන එක වැරදි කරන්න එපා. රේල් පාර බ්ලොක් කරන්න බෑ කාටවත්. ඒ වගේම නීතිය සංකල්පයක් තියෙනවනේ අනේකා වැරදි කරන එක මට විත්තිවාචකයක් නෙවෙයි. සංක ඔය ඔක්කොම තර්කනේ සංක. මම මගේ තර්කය. ඔබතුමා වැරද්දක් කරනවා කියලා මට වැරද්දක් කරනවා. සංක අපි බලාපොරොත්තු වෙනවද මං අහනවා. යම් ආයතනයක ඊටාම දරදඬු අත්නෝමතික ජඩ පාලනයක් තියෙනකොට මිනිසුන් යම් දේ බලාපොරොත්තු වෙනවා. මේක පොලිසියෙන් අහන්න එපා. පොලිසියට කරන්න දෙයක් නැහැ. මිනිස්සු කැරලි ගැහුවොත් පොලිසිය ගිහලා ඇක්ෂන් ගන්නවා. එහෙම කියන්න බෑ. රථවාහන නීතිය ක්‍රියාත්මක කරන්නේ පොලිසිය. දැන් මේකේ ආපු චෝදනාවක් තමයි පළවෙනි චෝදනාව. මෙතුමා කියනවා වගේම රටේ බොහෝ දෙනෙක් මේ කියන මුදල් කරන්න කියලා. මම නම් ඒකට කියනවත් ඒක වෙන්නේ නැහැ. මේකෙන් හම්බෙන මුදල බිලියනයක්වත් නැහැ. ඒකට මං හිතන්නේ මේ ඔහු උත්තර දෙන එක වැරදි. නෑ මට උත්තර දෙන්න පුළුවන්. එහෙනම් ඉතින් මම ලෑස්ති. එහෙනම් ඒකනේ පොලිටික්ස්. නෑ පොලිටික්ස් ඔහු කතා කරනවා නම් මේකේ සංදර්භේ මම ලෑස්ති උත්තර දෙන්න. මේක වැරදි. මේක වැරදි. පොලිසිය මේකට මේ හැම කෙනාම කියනවා පොලිසියට මුදල් කරන්න කියලා. පොලිසියට නෙමෙයි පොලිසියට මුදල් කරන්න නෙමෙයි. ඉතින් එතකොට ඒක සම්පූර්ණ මට පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. මේකේ සංඛ්‍ය ඇත්ත වශයෙන්ම දැන් මෙතන නියෝජිතයෝ කවුරුවත් අර මුලින් කියපු පහ පිළිබඳව විරුද්ධත්වයක් නැහැනේ. ඒක තමන්ගේ පාලනයට නතු වෙච්ච දෙයක්. ඒ කියන්නේ බීමත්ව යනවද නැද්ද කියන එක තමන්ට තීරණය කරන්න පුළුවන්. රක්ෂණ සාතිකයක් ගන්නවද නැද්ද කියන එක තමන් තීරණය කරන්න පුළුවන්. ඊට පස්සේ රිය බලපත්‍රයන් ඒක තමන්ගේ පාලනයට නතු වෙච්ච දෙයක්. නමුත් සංක මෙතන අධික වේගය සහ වමෙන් ධාවනය කිරීම කියන කාරණාවලදී සම්පූර්ණ තමන්ගේ පාලනයට ලක් කරන්න බෑ කියන කාරණේ තමයි සංක හේතුව තමයි මේ තියෙන ක්‍රමවේදයන් එක්ක සමහර අවස්ථාවලදී අපිට වේගෙන් යන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවලදී වමෙන් යන්න සිද්ධ වෙනවා. මේ රටේ සියලු දේවල් ඊට සාපේක්ෂව ගොඩනැගිලා නැහැ නේ සංක. එතකොට දැන් අපි කතා කරන්නේ දැන් මේ දඩ වැඩි කරේ මාර්ග නීති මාර්ග අනතුරු අඩු කරන්න නම් මේ රටේ දැවෙන එකම ප්‍රශ්නේ ඕකද? දැන් අපි දන්නවා මේ රටේ දැවෙන අති දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා සංක. ඒ තමයි මොනවද? මත්ද්‍රව්‍ය ජාවාරම. එතකොට මේ මත්ද්‍රව්‍ය ජාවාරම කියන්නේ මීට වඩා සෑහෙන ලොකු සමාජය විනාශ කරන මහා භයංකර විනාශකාරී දෙයක්. එතනදී නීතිය සංක නීතිය 84 විෂ වර්ග අභිංස අන්තරාදායක පනතේ තියෙනවා. ඒ තියෙන දඬුවම් වලටත් වඩා අඩු දඬුවම් අද දෙන්නේ. සංක දන්නවා 3/2008 කියන තීන්දුවත් එක්ක හෙරෝයින් ග්‍රෑම් එකකට අඩු ප්‍රමාණයක් ළඟ තබා ගත්තාම අවුරුදු 3ක් අනිවාර්ය සෙර දඬුවම් තියෙනවා. එකකට වැඩිය එකකට අඩු ප්‍රමාණය. එකේ සිට දෙක වෙනකන් අවුරුදු 7ක්. අනිවාර්යෙන් ඒ අවම දඬුවමවත් අද දෙන්නේ නැහැ. දැන් ඔතනදී මට පෙරලා ප්‍රශ්න කරන්න වෙනවා. දැන් ඔබතුමා හෙරොයින් මතක් කරපු හින්දා දැන් ග්‍රෑම් දෙකකට වඩා තියෙනවා නම් මරණීය දණ්ඩනය දෙනවා. ඒ වුණාට ඒ දණ්ඩනයට බය වෙලා මේ ජාවාරම් කරන එක නැවතිලා නැහැ. ඉතින් කිලෝ ගණන් ගෙන්නේ. ඒකත් එහෙමයි සංක. දැන් මගේ එතකොට අපේ මාතෘකාව හැටියට දැන් මේ දඩ මුදල් පැනෙව්වට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සංක මට තව පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා. මට උත්තරයක් දෙන්න දෙන්න. සංක මට පැහැදිලි කිරීම කරන්න තියෙනවා. මම කියන්නේ දැන් බලන්න දැන් මේ රටේ දැන් මේක දැන් මේ චාපා බණ්ඩාර මහත්මයා කියන කාරණේට මමත් එනවා. ඇත්ත වශයෙන්ම සංක දැන් අපි හිතමු තියෙන විෂ වර්ග අභින් පනතේ ගංජා කිලෝග්‍රෑම් 5ක ප්‍රමාණයක් ජාවාරම් කරාම තියෙන දඬුවම මොකද්ද? රුපියල් 25000ක් වන දඩයක්. ඊට වැඩි යන්න බෑ. දැන් මගියෙක් ගිහිල්ලා කරලා වමෙන් වාහනේ දැම්මම රුපියල් 25000. එතකොට මේ දඩේ තියෙනවද සමානතාවය? නීතිය කියන්නේ සංක නීතිය සමාන වෙන්නට ඕනේ.
නීතිය සාධාරණ වෙන්නට ඕන. නීතිය සියලු දෙනාටම එක හා සමාන වෙන්න. එතකොට නීතිය සාධාරණත්වයට ගංජා කිලෝග්‍රෑම් 5ක් විකුණන මිනිස්සයාට දෙන දඩයයි ඒ කියන්නේ අධික වේගයෙන් ගිහිල්ලා හෝ වමෙන් ඉස්සර කරලා හෝ ගිය පුද්ගලයාට දෙන රුපියල් 25000 දඩයයි දෙක එක සමාන වුණොත් ඒක සාධාරණ නැහැ. අර ඔස්ටින් න්‍යාය මත සංක මේ වගේ ආසියාතික රටවල් මෙහෙවන්නට බෑ. ඔස්ටින් න්‍යාය මත නෙවෙයි මේ රටවල් පාලනය වෙන ක්‍රම තුනක් තියෙනවා සංක. එකක් නීතිය, දෙක සදාචාරය, තුන ආගම. මෙන්න මේ කියන සෑම සංකල්පයක් තුලම තමයි රට පාලනය වෙන්නේ. රටේ මිනිස්සු ස්වයං පාලනය ඇති කරන්නේ. මම කියන්නේ විනයගරුක රියදුරන් බිහි කරන්නට ඕනේ නීතිගරුක නෙවෙයි. නීතිගරුක රියදුරා නීතියට බය නිසා නීතියට අහු වෙන තැන වෙකන් හොඳට යයි. නමුත් විනයගරුක රියදුරා ඉස්සරහින් එන වාහනේ හෙඩ්ලයිට් ගැහුවට පස්සේ විතරක් නෙවෙයි ඔහු විනයගරුක රිය පදවන්නේ. ඔහු පොලිස් නිලධාරියා මුණ ගැහෙනකම් විතරක් නෙවෙයි ඔහු විනයගරුක රියදුරන් බිහි කරන්නට ඕනේ සංක. විනය ඇති කරන්නට ඕනේ. එහෙම නැතුව නීතිය මත දැඩි දඬුවම් පවරනවා. දඩ මුදල් ඔබතුමා කියන අදාළ වෙන්නේ නැද්ද? දඩ මුදල් අදාළ වෙනවා. ඒ දඩ මුදල සාධාරණ වෙන්නට ඕනේ. දැන් කවුරුවත් අපි කියන්නේ නැහැ දඩ මුදල දැන් අර මම කියපු කරුණු කාරණාත් එක්ක දඩ මුදල වැඩි කියලා කවුරුවත් කියන්නේ නැහැනේ. දඩ මුදල හේතු වෙනවා. සංග මම පොඩි උදාහරණයක් කියන්නම්. දඩ මුදල විතරක් නෙවෙයි මිනිස්සු නීතියෙන් හික්මෙන්නේ නැහැ. ඒකට මම එක උදාහරණයක් කියන්නම්. ඊයේ දවසේදී අධිකරණයට ආවා මේ මිනිස්යාගේ රියදුරු බලපත්‍රය මාස 6කට අත්හිටවලා. ඒ මිනිස්යා මෝෂන් එකක් දාන්න එනවා. රියදුරු බලපත්‍රය දැන් මාස 6 කාලේ ඉවරයි. මේ මට රියදුරු බලපත්‍රය ගන්න ඕනේ. දැන් මිනිහා මගේ කාර්යාලයට ආවේ හෙල්මට් එකක් අරගෙන. මම ඇහුවා කායක දාවේ තනියෙන්. ඊට පස්සේ මම ඇහුවා කොහොමද ආවේ? බයිසිකලෙන් ආවේ සර් කිව්වා. මොකද දැන් රියදුරු බලපත්‍රය තහනම් කරලානේ තියෙන්නේ. ගියා කිව්වා ඉතින් ඔය අහු නැහැ කිව්වා ගමන් 4-5ක් ඒ වුණාට මේ ප්‍රශ්නයක් වුණා ෂේප් වෙලා ආවා කිව්වා. එතකොට ඒ දඩ ගහපු එකවත් ඒ මිනිස්සයාට රියදුරු බලපත්‍රය අත්හිටවපු එකවත් ප්‍රතිඵලයක් වෙලා තියෙනවද කියන්නකෝ. එතකොට නීතිගරුක භාවය කියන්නේ එතන. ඒ කියන්නේ දඬුවම කියලා කියන්නේ දඬුවමෙන් මිනිස්සු හදන්න බෑ. ඒ පුද්ගලයා විනයගරුක පුද්ගලයෙක් විදියට අපි හදලා තිබුණා නා. එන්නේ එතෙන්ට අපි ගොනු වුණා නා. අනිවාර්යෙන්ම සංක එතන තමයි මෙතෙන්ට තියෙන විසඳුම. මෙතුමා කියන කතාව දැන් මේ ඩේන්ජරස් ඩ්‍රග්ස් ඕඩිනන්ස් එක මත්ද්‍රව්‍ය පනතයි මේකයි මේ රටේ මේක බලාගෙන ඉන්න රටේ පොදු ජනතාව හිතනවා ගංජා බීල රුපියල් 25000 නෙමෙයි 2500 ගහන්නේ කාටද ඒකේ පාඩුව වෙන්නේ ගංජා බොන මිනිහට. ඒ මිනිහා මත්වේ ජාවාරම කරන ජාවාර ඒක තමයි ජාවාරම කරන කියන්නේ ඒ සමාජයේ ඒ කට්ටියට. දැන් මෙතන වාහනයක් ඒක සමාන කරන්න පුළුවන් ද වාහනයක් වමෙන් දානකොට පාරේ යන අහිංසක නියෝජ්‍ය පොලිස්පතිතුමා වරදවා වටහා ගන්න එපා මං කියපු කාරණේ මම කිව්වේ දඬුවම සාධාරණ වෙන්න ඕනේ. ඒක තමයි. දඬුවම සාධාරණ ඔබතුමාට කතා කරන්න දුන්නනේ. දඬුවම නෑ නෑ මම මේ කියන කතාව ඔබතුමා මට කෙලිම ප්‍රශ්නේ යොමු කරපු නිසා මම මේ කිව්වේ. දඬුවම සාධාරණ මම කියන්නේ වමෙන් ඉස්සර කිරීම සහ ගංජා කිලෝග්‍රෑම් 5ක් ජාවාරම් කිරීමට තියෙන දඩුවම එකම නම් ඒක සාධාරණ නැහැ. නීතිය සාධාරණ නැහැ. වරදට සමානුපාත නැහැ කියලා. ඒක තමයි මම කියන්නේ. දැන් මම ඒ ගැන කියන්නේ දැන් සමහර කෙනා ගංජා විකුණනවා ගංජා අඩු වෙලා තියෙනවද කුඩු අඩු වෙලා තියෙනවද ඒක මා විහිළු කතාවක්නේ. මේ ගංජා විකුණන මිනිස්සු ජනගහණයෙන් කීයද ඉන්නේ 100%ක්වත් නැහැ. කුඩු විකුණන මිනිස්සු මේ පාරේ යන්නේ පාරේ යන රථ වාහන ලක්ෂ මිලියන 7ක් පාරේ යනවා වාහන එලවගෙන පාරේ යනවා. ඒ වගේම පදිකයෝ කෝටි 20 ලක්ෂයක් පාරේ යනවා මේ පාරෙන්. දැන් එතකොට මේ සාමාන්‍ය ගංජා වලට දෙන දඩේකුයි නැත්නම් කුඩුකාරයෙකුට ගහන දඩේකුයි මේ පාරේක පාට වාහනයක් 80ට ගියාම ඒකෙන් වෙන විපාකෙයි මේකෙන් වෙන විපාකයේ අතර සමානකමක් තියෙන්න පුළුවන්ද නැහැ. ඒක තමයි මේ අතර මේ වැඩිපුර දඩයක් නියම කරලා මේක පාලනය කරන්නේ. අනිත් එක තව එකක් තමයි කවදාවත් ලෝකේ විනය හදලා තමයි රට හැදුවේ. දැන් ලී ක්වාන් යූ කියන ශ්‍රේෂ්ඨ පුද්ගලයා මේ යුරෝපයේ රටක් ආසියාවේ ගොඩ නැගුවා. කොහොමද හැදුවේ ඉස්සෙල්ලා මිනිස්සුන්ගේ විනය. ඒක ලෝකේ සම්මත ක්‍රමය. තව විදි තියෙන්න පුළුවන්. මම 100%ක් චාපා එක්කයි මෙතුමා එක්කයි එකඟ වෙනවා. දඩියට අමතරව තව ක්‍රම තියෙනවා හොඳයි. නමුත් අද ලෝකේ රියානතුරු අඩු කරලා තියෙන එකම ක්‍රමය CCTV වලිනුයි පොලිස් නිලධාරීන් එකතු වෙලා දඩ මුදල් ගෙදෙට්ට යවනවා දඩකොලේ දඩ ගහනවා උසාවියෙන් දඩ ගහනවා නැත්නම් අර ඩීමෙරිට් ලකුණු සිස්ටම් එක. ඔය තුනෙන් තමයි රියානතුරු අඩු කරලා දෙන්නේ. මේක තමයි ලෝකේ තියෙන සාපේක්ෂ බෙස්ට් ප්‍රැක්ටිස් එක. හොඳයි අපේ විශේෂඥ මෙච්චර කිස්තේ මේ නියෝජ්‍ය පොලිස්පති අජිත් කියන එක හරි කියමුකෝ. මෙච්චර හිතලා තිබ්බන මේ අයවැය මේ විස්තරේ තියෙන්න එපා. මේ ගැමුණුත් එක කරපු සාකච්ඡාවේ 25000 ඉන්නේ. දැන් මේ කතාවේ ඇත්ත නම්
මේක විහිළු කතා. මං කියන්නේ මේක හරි. මේ නියෝජ්‍ය පොලිස්පති අජිත් කියන ඔහු හිතන දේක ඒක බොහොම අහිංසක සිතුවිල්ලක් වෙන්න ඇති. නෑ ඉන්නකො මේක මේ 25 එන්නේ මේ සති දෙක තුනකට කලින් ගැමුණුත් එක කරපු සාකච්ඡාවේ. හොඳ අපි ඉක්මනට මේක කරන්න මොකද රිසර්ච් අපේ වෛද්‍යතුමාට අවස්ථාව දෙන්න විශේෂඥ වෛද්‍යතුමා. දැන් අපි මම දන්නේ මේ අපි දන්නවා රටේ විවිධ අපරාධ විවිධ වැරදි සිද්ධ වෙනවා. මම දන්නේ සමමිතිකව මේ හැම එකටම ගැළපෙන විදියට නීතිය එකවට හදන්න පුළුවන්ද කියන එක. ඒක එක කාරණාවක්. දෙවනුව අනිත් එක තමයි මම කියන්න කැමති මාර්ග අනතුරු නිසා මේ දඩේ පැත්තකින් තියන්න මාර්ග අනතුරු නිසා ඇතිවන රටකට ඇතිවන වියදම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් ගණනය කරලා තියෙනවා සාමාන්‍යයෙන් රටක දල ජාතික ආදායමෙන් 1% ඉඳ 3 දක්වා ප්‍රමාණයක් මාර්ග අනතුරු නිසා වියදම් වෙනවා. මාර්ග අනතුරු නිසා වියදම් වෙනවා කියන්නේ වාහනේ විතරක් නෙවෙයි. මේකේ තියෙන ගොඩක් විද්‍යාත්මක වල්පුවම මේ පරිපාලන වියදම් මේ වාහනේ වියදම් විවිධ වශයෙන් ඊට පස්සේ අර කියපු මේ මරණ ආයු කාලය තුල ඒකට රැකියාව නැතිවීම ඔක්කොම එක්කහු කරාම ඒ තත්ත්වයටපත් වෙනවා. ලංකාවේ 2005 කරා ගණනය කිරීමක් මේ ගණනය කිරීමට අනුව රුපියල් බිලියන 14.17ක් ඒ වර්ෂයේ මාර්ග අනතුරු සඳහා අන්න ඒ ක්‍රමයට වියදම ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ වසරේ සෞඛ්‍ය සඳහා වියදම් කරව මුදල් ප්‍රමාණයෙන් 15%. හරි. එතකොට දැන් බලන්න අපි මේක අපි ප්‍රායෝගිකව බලන්න ඕන. දැන් අපි බීමත්ව පැදවීම. දැන් මේක අපි දන්නවා අපිට සාදවලදී හමු වෙනවා මේ මිනිස්සු අනන්තවත්. අපි පැහැදිලිව දන්නවා පොලිසිය මේ බීමත්ව පදවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම දැනට වසර කිහිපයක ඉඳලා වැඩි කරා. දැන් අද වෙනකොට සාදවලට එන උදවිය එක්කෝ රියදුරෙක් අරන් එනවා නැත්නම් පැහැදිලිව කියනවා මට බොන්න බෑ මේ බොන්න බෑ මොකද මේ පොලිසියෙන් අල්ලනවා. ඒක මං හිතන්නේ මෙතන ඉන්න හැමෝටම දැනිලා ඇති ඒක ප්‍රායෝගිකව. අපි දකින්න ප්‍රායෝගිකව. අනිත් එක තමයි මේ මාර්ග විනය කියන එක ඒ නීතිය තමයි අත වශයෙන්ම මේ නීතිගරුක වීම තමයි. දැන් අපි බලන්න දැන් මම මෙහි වාහනේ එලවනකොට මම නීති කඩලා එලවනවා. මම එංගලන්තේ ගියාම මම හොඳ ලස්සනට මේක එලවනවා. ඊට පස්සේ මම ලංකාවේදී රැකියාව මට හිතුණු වෙලාවට යනවා හිතුණු වෙලාවට එනවා මේක රැකියාව නිකන් කවුරුවත් දුන්නේ නැහැ. නමුත් එංගලන්තෙට ගියාම මම රැකියාව බොහොම නීට් එකට කරනවා. එතකොට කරන එක නෙවෙයිනේ. මම ගැන මම මේ කියන්නේ. මම උදාහරණ කියන්නේ. එතුමාව මම එංගලන්තේ මේ රැකියාව කළා. අපිට වෙලාව බලන්න ඕනේ නේද? නිෂ්පාදක. එතකොට මට පොඩ්ඩක් සමා වෙන්න. අපි වෙලාව බලලා ඉන්න. පරාර්ථකාමී මිනිසුන් ලෝකය තවත් ලස්සන කරයි. දැන් ඔබතුමා ගැමුණු විජේරත්න මහත්මයාගේ නම කිව්වා. දැන් එතුමා දුරකථනයෙන් ඇවිල්ලා එනවා. මම ලොකු අපහසුවකටපත් වෙනවා. ආයිබෝන් ගැමුණු විජේරත්න මහත්මයා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපතිතුමා. ඔව් ආයිබෝන් මොකද මම මේ චාපා සහෝදරයා මා ගැන චෝදනා මුඛයෙන් කතා කරා. ඒක නිසා මට මේ අවශ්‍ය වුණා දුරකථනයෙන් සම්බන්ධ වෙන්න. මොකද එතුමා කිව්වා මම ඒ පෞද්ගලිකව ගිහිල්ලා මේ අමාත්‍යවරයා සමග සාකච්ඡා කළා මම 25 ගෙනාවා කියලා. ඒක කතාව වහා නිවැරදි වෙන්න ඕන. මොකද අපි සියලු සංගම් එක සාකච්ඡා කරලා ආරාධනා කරා. ඒ වගේම අන්තර්පළාත් සංගමයට ආරාධනා කළා තිබුණා කියලා කිව්වා. මම ඌගේ සභාපතිවරයා සමග සාකච්ඡා කරා ඊට පෙර දින රාත්‍රී 11 මාට එතුමා මට දුරකථනයෙන් දැනුම් දුන්නා එතුමාලා පස්සෙටකුත් එනවා කියලා. ඉතින් ඒ වගේම කන්ටේනර් සංගමයක් ඒ අවස්ථාවේ එදාට වුණ සාකච්ඡාවට සහභාගී වුණා. ඒ වගේම ත්‍රිලෝතර සංගම් සහ අන්තර්පළාත් ඒ වගේම ඒ සමාජික මහත්තුකුත් සහභාගී වුණා. ඒ වගේම අපි බස් සංගම් මම විතර නෙමෙයි බස් සමාජිකයන් අතිවිශාල ප්‍රමාණය සාකච්ඡාවට ගියා. ඒ අවස්ථාවේදී බුදාල අමාත්‍යවරයා පමණක් නෙවෙයි ඒ වගේම ප්‍රවාහන අමාත්‍යවරයා හිටියා. ඒ වගේම පොලිස් ඒ සීල ලොකු විශාල කටයුත්තක් එක තමයි මේ මුදල් අමාත්‍යාංශයෙන් සිද්ධ වුණේ. ඉතින් මම පෞද්ගලිකව ගිහිල්ලා මේ රුපියල් 25 වැඩි කරන් අපකතාව වහම නිවැරදි වෙන්න ඕන. අනිත් එක කාරණාව තමයි ඔහු තවත් එකක් කිව්වා. විශේෂයෙන්ම මේ මම මොකද අවුරුද්දක සිට මේක කතා වෙනවා කියලා එක වහම එකක් ඉවර දෙනවා. මොකද දැනට අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මම හිතන්නේ අවුරුද්ද ගන්නවා මේක පහුගිය සති දෙක ඕ සතියකට ප්‍රථම අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දැනුම් දුන්නා
දැනට මේ මෝටර් ආඥාපනත සංශෝධනය වෙමින් තියෙනවා කියලා. ඒ සඳහා දැන් අරගෙන ඒ සඳහා කැබිනට් පල්ලියත් එක්ක සාකච්ඡා කරමින් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා වහම ඒවා නිවැරදි වෙන්න මොකද නොදරවත්ව කතා කරන්න එපා. ඒ වගේම අනිවාර්යයෙන්ම ඉල්ලනවා අන්තර්ගලත් බස් රථ තියෙන 3000 ලංකාවේ. ඒ වගේම අනිත් බස් රථ 17000ක් ටික සේවා බස් රථ 17000ක් තියෙනවා. ඔතන අන්තර් පළාත් විතරයි. හොඳයි. අපි මාතෘකාව වෙන පැත්තකට යනවා විජේරත්න මහත්මයා. සංක මට තප්පරයක් දෙන්න මම කෙටි උත්තරයක් දෙන්න ඕනේ. හොඳයි. වටිනාකම රුපියල් කෝටියක්. හොඳයි. අනිත් ඕක නිසා ඒක නිසා අනිත් බස් රථ හිමිකරුවන්ට අසාධාරණයක් සිද්ධ වෙන්නේ කියන්න එපා. හොඳයි. ඉතාලම කෙටි උත්තරයක් දෙන්න ඕනේ. මේ ඔහු ඉන්සයිට් වැඩසටහනට කරපු ප්‍රකාශය මම හිතනවා හෙට හෝ අනිද්දා වෙනකොට YouTube හරහා බලන්න. ඉන්සයිට් කියලා වැඩසටහනක් අද දෙරණ ගැමුණු විජේරත්න 24 අද දෙරණ ගැමුණු විජේරත්න මොකද්ද කියන්නේ කියලා ඒකේ තියෙනවා. මම ඒ ගැන තවදුරටත් කතා කරන්නේ නැහැ. ඔහු කියන එක ඔව් කියලා ගත්තොත් මේ ඔක්කොමත් එක සාකච්ඡා කරලා තමයි මේක කරා කියලා කිව්වත් මේ තර්ක ඔක්කොම අහෝසි වෙනවනේ. ඒ කියන්නේ මේක මේ ෂණික වෙච්ච එකක්. එතකොට මේ අයවැයෙන් පස්සේ මේ හදිසි වෙච්ච එකක් නේ. දැන් මේ ડોක්ටර් නියෝජ්‍ය පොලිස්පති අජිත් කියන්නේ ලොකු කතාවක් නේ. ඒ කියන්නේ කොහොමද මේ අනතුරු අවම කරගන්න විදිහ. එතකොට මම පෙන්වන්න හදන්නේ මේ හිතන එක වෙන එකක්. එළිය වෙන්න වෙන එකක්. ගැමුණු ඒ කියන එක එහෙම සාකච්ඡා කරුවත් මගේ තර්කය අහෝසි වෙන්නේ නැහැ. මේ දෙකම බලාගෙන ඔහු කිව්වයි වැඩසටහනේ මේගොල්ලන්ගෙන් අහන සාකච්ඡා කරාද කියලා. හොඳයි. ඔව්. නෑ දැන් එතකොට ඔබතුමා උත්තර දුන්නොත් අයිත් එතුමා දුරකථනයෙන් එනවා. දැන් අගමැතිතුමාගේ නමකවා පොලිස්පතිතුමාගේ නමකවා දැන් දිගටම ආවොත් එහෙම අපිට වැඩසටහන කරන්න වෙන්නේ නෑ. සමහර වෙලාවට හෙට අනිද්දාත් එනවා. සමහර අවස්ථාවල අධ්‍යක්ෂකින් තියෙනවා දුරකථන ඇමතුම් වෙනවා. අපි ඕනේ නැද්ද එහෙම එකක් නෑ මෙතෝ අර ගැමුණු විජේරත්න මහත්මයා කරුණුත් එක්ක එල්ලලා ගියොත් එහෙම මාතෘකාව අපිට මගහැරිලා යනවා. අපි කොමසා අපි ඒක ගැන වෙනම සාකච්ඡාවක් කරමු මහත්මයා. ඒ දන්නවද? අපි අපේ මාතෘකාව දැන් මේ මාතෘකාව පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්න අයට ඔව් මම මයික්‍රොෆෝන් එක පොඩ්ඩක් දෙන්න. හැබැයි ඒක කෙටියෙන් ඉතාමත් කෙටියෙන් කියන්නේ. මෙතන ඉදිරිපත් කරන්නේ අන්තර් පළාත් බස් හිමියන්ගෙන් පමණයි කියලා. මම වස්නාහිර පළාත් හරි. දෙනවා අන්තර් පළාත් නියෝජනය. හොඳයි මහත්මයා. හරි. අපි නීතිඥ මහත්මයාට අවස්ථාව ලබා දෙමු ඔබතුමාගේ අදහස් දක්වන්න. ස්තුතිවන්ත වෙනවා දෙරණ රූපවාහිනියට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මම හිතනවා මේ පසුගිය දිනවල මේ රටේ ඇතිවෙච්ච තත්වයට කරුණු කීපයක් බලපෑවා. එකක් තමයි මේ බස් රථ සහ ත්‍රිරෝද රථ සම්බන්ධ ඒ වැඩ වර්ජන තත්වයට ගියේ එක අතකින් අනවබෝධය නිසා. ඒ වගේම තමයි ඒ තීරණයට එළබෙද්දී අවශ්‍ය කරුණු නිසියාකාරයෙන් ඔවුන්ට sannivedanaya කිරීමේ ගැටලුවක් පැවතුණා. ඒත් එක්කම එතනදී ජනමාධ්‍යත් ඒ අවශ්‍ය ආකාරයට මෙතන මැදිහත් වීම සිදු වුණේ නැහැ. ඉතින් මේ කාරණා සියල්ල නිසා රටේ සිදු නොවිය යුතු නැති ප්‍රශ්නයක් මත විශාල ඛේදවාචකයක් නිර්මාණය වෙච්ච එක තමයි සිද්ධ වුණේ. මම එහෙම කියන්නේ දැන් මේ දැන් වෙච්ච මේ සාකච්ඡාව තුලත් මතුවෙච්ච කරුණු කීපයක්. මොකද අපි මෝටර රථ වාහන දෙපාර්තමේන්තුව නියෝජනය කරන රජයේ නිලධාරීන් විදිහට මේ සිදුවීමට තිරයේ පිටුපස්සේ වසර ගණනාවක් තිස්සේ යම් ක්‍රියාදාමයක නියැලිලා සිටිනවා. එතකොට දැන් මේ කතා කරන රථ වාහන වැරදි වලට සම්බන්ධ දඩුවම් නියම කිරීමේදී ප්‍රධාන වශයෙන් මොටර් වාහන පනතේ විවිධ වගන්ති යටතේ වැරදි නියම කරලා තියෙනවා. ඒත් එක්කම මොටර් වාහන පනතේ දෙවන උපලේඛනය කියලා වෙනම උපලේඛනයක් තියෙනවා. ඒ උපලේඛනය හා සම්බන්ධ වෙනවා 215 ආ කියන වගන්තිය. ඒ 215 ආ කියන වගන්තිය යටතේ තමයි පොලිස් නිලධාරියෙකුට හැකි වෙන්නේ යම් රථ වාහන වරදක් කරාම ඒ වරද කියාපාන්න. ඒ වරද කියාපෑවම ඒ රියදුරා හෝ ඒ වරදට සම්බන්ධ වෙන පාර්ශවය ඔහු ඒ වරද කරපු බවට පිළිගන්නවා නම් ඔහුට පුළුවන් ස්ථානීය දඩය නියම කරන ස්ථානීය දඩය ගෙවන්න. එතකොට දැන් ක්‍රියාත්මක වෙන මේ 2016 දැන් ක්‍රියාත්මක වෙන රථ වාහන සම්බන්ධ ස්ථානීය දඩය මොකක්ද? දැන් ඇත්තටම මීට කලිනුත් සාකච්ඡා වුණා වාහනයක් ආපස්සට ධාවනය කරාම දැනට තියෙන ස්ථානීය දඩය රුපියල් 20යි. මේක 1984න් පස්සේ සංශෝධනය වෙලා නැහැ. ඒත් එක්කම අවසාන වතාවට ස්ථානීය දඩ සම්බන්ධයෙන් සංශෝධනයක් වෙලා තියෙන්නේ 2005 අංක 8 කියන දඩ මුදල් වැඩි කිරීමේ පනතත් එක්ක. එතකොට
2005 සිට 2016 දක්වා වසර 11ක් තිස්සේ මෝටර් වාහනවල රථ වාහන වැරදි කරන ස්ථානීය දඩ වැඩි කිරීමක් හෝ සංශෝධනය කිරීමක් වෙලා නැහැ. ඒක නිසා මේ අයවැය ලේඛනයේ එන්න බොහෝ කාලයකට පෙර මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ අමාත්‍යවරු මේ සම්බන්ධයෙන් විශේෂ ව්‍යාපෘතියක නියැලිලා සිටියා. මේක තමයි තිරේ පිටුපස සිදුවෙච්ච සිදුවීම. ඒ යටතේ අපි විශේෂ දේවල් වශයෙන් කරලා තිබුණා. මේක මේ අපේ රටේ ජනතාවට රියදුරන්ට මේක sannivedanaya වුණේ නැහැ. විශේෂයෙන්ම මෙතනදී අපි හඳුනාගත්තා දැනට තියෙන්නේ මේ ස්ථානීය දඩ දෙන්න පුළුවන් වැරදි 23ක් වගේ ප්‍රමාණයක්. මේක මීට වඩා වැඩි කරන්න පුළුවන්. ඒ වැඩි කරනවා කියන්නේ කෙනෙකුට හිතන්න පුළුවන් මේ දඩ ගහන එක වැඩි කරනවා කියලා. දඩ ගහන එක වැඩි කිරීම නෙමෙයි මේ වෙන්නේ. මේ රියදුරන්ට පහසුවක් මේකෙන් සැලසෙන්නේ. ඔහු වරද පිළිගන්නවා නම් ස්ථානීය දඩේ ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට අධිකරණයට යන්න පුළුවන්. ඒ අවස්ථාව තියෙනවා. ඒත් එක්කම මෙතනදී දැන් ස්ථානීය දඩයක් ගෙවන්න තියෙන ක්‍රමවේදය සම්බන්ධයෙන් අපි මේ දැනට සිදු කරමින් තියෙන සංශෝධනය තුළ පැහැදිලිව ප්‍රතිපාදන තියෙනවා. දැනට ස්ථානීය දඩයක් ගෙවන්න පුළුවන් තැපැල් කාර්යාලයට. එහෙම නැත්නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පමණයි. හැබැයි මේ යෝජනාත් එක්ක අපි මේක විද්‍යුත් ක්‍රමයට ඉලෙක්ට්‍රොනික ට්‍රාන්සැක්ෂන් විදිහට මේක ගෙවන්න පුළුවන් ප්‍රතිපාදන සලසනවා. මම හිතන්නේ ඒ අලිකුත් සියලු කරුණු සලකලා බැලුවම විශේෂයෙන්ම මේ රටේ විනය හදන්න මාර්ග නීති රකින්න විනයගරුක රියදුරෙක් සකස් කරන කාර්යයේදී අංශ කිහිපයක් තියෙනවා. ඔව් දැන් යෝගචන්ද්‍ර මහත්මයා දැන් අපි මාතෘකාවට ඍජුවම ආවොත් එහෙම දැන් ඔබතුමාට දැන් චාපා බණ්ඩාර මහත්මයා කිව්ව මේ පමණක් කියන වචනය එතුමා මේ හයිලයිට් කරලා පෙන්නවා. දැන් දඩ පමණක්ද ඔබතුමාගේ පැත්තෙනුත් තියෙනව නේද මේ මාර්ග විනය සම්බන්ධයෙන් ලොකු භූමිකාවක්? මාර්ග විනය දැන් මම පොදුවේ පිළිගන්න කාරණේ තමයි අපි මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව විදියට මාර්ග විනය අත්‍යවශ්‍යයි. විනය ඇති කළ යුතුමයි මේ කාර්යයට. ඒ හින්දා මේක විනය ඇති කිරීමේ ප්‍රබලම සාධකය තමයි දඩේ කියන එක. ඒක තමයි එක පාරට දැනෙන දේ. හැබැයි ඊට අමතරව දෙපාර්තමේන්තුවක් විදියට අපි විශාල ක්‍රියාමාර්ග රාශියක් දැන් මේ ක්‍රියාත්මක කරමින් යනවා. එකක් තමයි පළවෙනි එක මේ පැසෙන්ජර් ට්‍රාන්ස්පෝර්ට් කියන එක අපි මේ මගී ප්‍රවාහනය කියන එක. දැන් ඒක අපි ආරම්භ කළා මගී ප්‍රවාහනය සඳහා විශේෂ රියදුරු බලපත්‍රයක් ගන්න ඕනේ. ඒක හැමෝටම බෑ මගී ප්‍රවාහනය කරන්න. දැනට ඒක අපි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරන් දැනට පුහුණු කරලා තියෙනවා. දැනට ඒගොල්ලෝ පුහුණු කරනවා. එතෙන්දි විශේෂ ඒ පුහුණුවට එකතු කරන එකක් තමයි ප්‍රථමාධාර ලබා දීම. හදිසි අවස්ථාවක් වුණාම ඒගොල්ලෝ ප්‍රථමාධාර දෙන්න කොහොමද රියදුරෙක් සහ ඒ සහායකයෙක් කටයුතු කළ යුත්තේ. අනිත් එක තමයි මේ ආචාර ධර්ම පද්ධතිය. රියදුරු ළඟ දැන් රියදුරු වෘත්තිය කියලා කියන්නේ ඇත්තටම මේක ගෞරවාන්විත වෘත්තියක්. අපි මතකයි අපි කුඩා කාලේ CTB බස් එකක රියදුරු මහත්තයෙක් දැක්කම එයා මේ උඩින් කෝට් එකකුත් දාලා මේ පොලිස් නිලධාරි මහත්තයෙක් වගේ හරි ගරු කෙනෙක් ගමේ යනකොට බොහොම සලකන කෙනෙක් ඩ්‍රයිවර් මහත්තයා කියලා. අද රියදුරු මහත්තයෙකුට සලකන්නේ නැත් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඇයි අපි එහෙම පත් වෙලා තියෙන්නේ? ඒ අපේ විනය නැතිකම තමයි එතන සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ විනය නිවැරදිව සකස් කරන දැන් මෙතන මම නම් දකින්නේ අපි කලබල වෙන්න තරම් ස්ට්‍රයික් කරන්න තරම් මේ මාර්ගයට බහැලා කෝලහල කරන්න තරම් කාරණයක් මෙතන තිබුණයි කියලා. ඒක අපේ අනවබෝධය තමයි. මොකද අපි මේ පනත සංශෝධනය කරන්නේ නැතුව මේ එක දඩයක්වත් ක්‍රියාත්මක කරන්න බෑ. මේ පනත සංශෝධනය කරන්න මේක පාර්ලිමේන්තුවට පනත සංශෝධනයක් ගෙනල්ලා ඔය වගේම මේ පනත සංශෝධනය කරාට පස්සේ මේ කතාව කළත් වැඩක් නැහැ. මේ රටේ මිනිස්සු මෝඩයෝ වෙනවා. එතකොට මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ අනවබෝධ නිසා උනාගෙන හරි අසාධාරණයි මේක. දැන් අර කියන විදිහට මෙච්චර ක්‍රියාවලියක් තිබ්බනම් කෝ අපි දැනගන්න එපා. කොහෙද තිබුණේ මේක? මේ මං කියන්නේ මේ මිනිස්සු නොමගෙවන්න එපා. මේ රටේ ඉන්නේ අමු ගොබ්බරලක් මිනිස්සුන්ට මේක තේරෙන්නේ. ඒක දැන් මිනිස්ටර්ස්ලා කිව්වේ අර. ඉතින් මේ නිලධාරීන්ට වෙලා කියන්න තිබ්බනේ කාලේ. ඔව් චාපා බණ්ඩාර මට විනාඩියක් දෙන්න. ඔබතුමා හුඟක් වෙලා ඉඳන් උත්සාහ කරා ඔබතුමා ගැටළු ඉදිරිපත් කරන්න කියන්න රොෂාන් ගාල්ලගේ මහත්මයා. ඇත්තටම ස්තුතිවන්ත වෙනවා දෙරණ ආයතනයට. අද අපි මේ සාකච්ඡාවට සහභාගී කිරීම පිළිබඳව මට කියන්න තියෙන්නේ මේ මංජුල මහත්මයා කියපු දේ පොඩ්ඩක් පැහැදිලි කරන්න. නෑ ඔබතුමා අර ඒ ප්‍රශ්නෙට ගියොත් එහෙම වෙන ප්‍රශ්නයක් ඇති වෙනවා අපිට. නෑ ඒ පුද්ගලයා ගැන නෙමෙයි කියන්නේ. හරි කියන්න. මෙතුමා කිව්වා අර බස් රථයක් ගමන් ආරම්භයේ සිට ගමනාන්තය දක්වා පැය 5ක කාලයක් යන කතාවක්. මම උදාහරණයක් විදිහට ගන්නම් පොළොන්නරු පාර පොළොන්නරු කොළඹ පැය 6ක් දීලා තියෙනවා ගමන ආරම්භයේ සිට ගමනාන්තය දක්වා
මේ බස් රථයකට. ඒක දීලා තියෙන්නේ ජාතික ගමනාගමන කොමිසම සභාවෙන් තමයි ඒක අපිට රූට් පර්මිට් එක ගන්නකොටම කාලය ලබා දීලා තියෙනවා. එතකොට අපි බස් රථය ආරම්භ කරලා කොළඹට යනකොට නගර සෑහෙන නගර ප්‍රමාණයක් පසු කරගෙන යනකොට ඇත්තටම අපිට දැන් මේ තියෙන කාලෙත් මදි පැය 6 මදි පැය 7:00මාර යන වෙලාවල් තියෙනවා මේ බ්ලොක් එකත් එක්ක. ඉතින් අර විදියට අර මේ මගින් මම කියන්න උත්සාහ කරන්නේ අපි ඇත්තටම දැනුවත් වෙලා ඉන්නේ මේ දේ ගැන. මගී ජනතාව ඔබතුමාලා ගෙන්නලා මෙතෙන්ට හරි කමන්නේ මොන මාධ්‍යෙන් හරි වෙන විදියකින් හරි මගී ජනතාව දැනුවත් කරනවා නම් මේ ප්‍රශ්නේ ගොඩාක් දුරට මග කරන මේ අනතුරු මේක දැන් බස් රථේ රියදුරට ඇහෙන්න මගින් වයින් අවස්ථා තියෙනවා. මට ඇහිලා තියෙනවා මම බස් රථේ කියන්නේ මම ඩ්‍රයිවිං කරනකොට මම යන අවස්ථාවලදී මට ඇහිලා තියෙනවා මේ රියදුරට බයිනවා. ඒ කියන්නේ වෙලාව බලනවා. රියදුරට පේන්න මෙහෙම වෙලාව බලනවා. ඒ වගේ අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ ඒව නැති කරා නම් මේ දින මේ අනතුරු සංඛ්‍යාව අඩු කරන්න පුළුවන් කියලා කොට යන්න එපා කියලා. කොට යන්න එපා කියලා තමයි කියන්නේ. ඉතින් ඒක ඇත්තටම කැමති නෑ මගින්. එම නිසා මේ අරකට චුට්ටි පොඩ් මට තප්පරයක් දෙන්න පුළුවන්ද මේ මට අර පොඩ්ඩක් පැහැදිලිවීමක් කරන්න ඕනේ. කොයි නෑ මම නම සඳහන් නෑ ඔව් නෑ ඔබතුමා නම සඳහන් කළා. ඒ පැහැදිලි කිරීම කරන්න එපා මහත්මයා. දන්නවද? අපිට ලබන මේ අලුත් පාර්ලිමේන්තුව වෙනකම් පසුගිය වතාවතත් එහෙමයි මැති ඇමතිවරුන්ගේ නම් කියනවා ඒ අය සතිය පුරාම අපිට වෙන වැඩක් කරන්න හම් වෙන්නේ නැහැ. ඒ අයගේ ප්‍රතිචාර දක්වමින් සිටිනවා. දෙන්න. දැන් බස් රථයක් අපි බැස්ටියන් මාවතෙන් ආරම්භ කරනවා දවල් 12ට. ඒ දවල් 12 ඒ වෙලාවටම CBS එකෙන් මේ CTV බස් රථයක් ආරම්භ කරනවා. එතකොට අපේ මොහොත සමාවෙන්න නියෝජ්‍ය පොලිස්පතිතුමනි මේ 70ද සීමාව කොහොමද වේග සීමාව? සාමාන්‍යයෙන් 72 තමයි 70 කියලා අපි කියන්නේ. ඒ කියන්නේ නාගරික ප්‍රදේශ වලින් බැහැර ප්‍රදේශවල. දැන් මම හිතන්නේ දැන් අපි ඔබතුමා කතා කරන්නේ ඔය කොළඹ ඉඳලා කුරුණෑගල යන්නේවා පුත්තලමේ වවුනියාවේනේ. දැන් අපි කතා කරන්නේ එහෙම නෙමෙයි. පොළොන්නරුවේ වවුනියාවේනේ. දැන් මේ නාරාහෙම්පිට යන බස් දෙකක් එකට තරඟට යනවානේ 80ට නාරාහෙම්පිට. දැන් අපි ඔය 138 බස් එක 138 දෙක යනවානේ. දැන් ඒවනේ වැඩිපුර තියෙන්නේ. දැන් අර ගැමුණු කිව්ව විදිහට 17000ක් තියෙන්නේ ඒවනේ. දැන් මේ ඔය 3000 අපි පැත්තකින් දාමුකෝ හරි. ඔබතුමාලාට යම් සහනයක් දෙනවා. දැන් මෙතන මේ තිඹිරිගස්සයායේ මම ඉන්න තැන මම උදේට දකින්නවා අර පොලිස් ග්‍රවුන්ඩ් එකේ ඇවිදිනකොට එකක් පරය අනිත් එක යනවා. එකක් යනවා. දැන් මෙතන මොකද්ද වෙලාව පිළිබඳ තියෙන ප්‍රශ්නේ? මෙතන මොකද්ද කාලසටහනේ ප්‍රශ්නේ තියෙන්නේ? අපිටත් තියෙනවා අපෙත් ඔය 138 බස් මගෙත් දුවනවා බස්. ඉතින් අපිට ඔය ප්‍රශ්නේ CTB එකත් එක්ක ප්‍රශ්න දෙනවා කාලසටහන නැහැ. උමනට බස් දාලා තියෙන අපි නෙමෙයි ඒව කරලා තියෙන්නේ. නෑ හරි නෑ ඒක තමයි කාගේ හරි වරදක් වුණා කියලා පාර යන මිනිහෙක්ගේ ජීවිතයකින් ඒකට වන්දි ගෙවන්න ඕනේද? ඉතින් පරිපාලනයක් නැතුව අපිට මම කියන්නේ වේගය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයිනේ. එතන වේගයට මේ දඬුවම් කරන එක නවත්තලා වැඩක් නෑනේ. පරිපාලන ප්‍රශ්න විසඳ ගන්න එක එතන තියෙන්නේ. පරිපාලනයත් අපිද නවත්තන්න ඕනේ. ඉතින් ඒක රජයක් හැටියට නෑ ඒක නවත්තන්න මම කියන්නේ අපි කතා කරන්නේ මේ වේගය කියන එකට 25000ක් ගහන්න ඕනේද නැද්ද? අපිට පුළුවන් ද 50කට වැඩි සීමාවෙන් කොළඹ නගරය ඇතුළත යන්න මේ 103 බොරැල්ල නාරායන් පිට බස් වල තියෙන තරගය බලන්න කොච්චර 50කට යන්න පුළුවන් නම් අපි දැන් යන්නේ කිලෝමීටර් 6ට 4ට ඒවයි අපිට නවත්තන්න ඕනේ. නේද ඔය බස් රථ පාලනය ඔබතුමාට දායිති වෙන්නේ. යන්න එපා ආණ්ඩුව තීරණ ගන්න ඕනේ. එහෙම එක වෙන්න ඕනේ. පොලිසියෙන් කියන්න ඕනේ උඹලා මාර්ග විනය ආරක්ෂා කරපාලා. නැත්නම් අපි ඇක්ෂන් ගන්න එච්චරයි. පොලිසිය සටන් ඕනේ ආණ්ඩුව. ඒක මම කියන්නේ. දැන් නියෝජ්‍ය පොලිස්පතිතුමනි මෙහෙම මතයක් තිබෙනවා. පොලිසිය සහ මේ බස් රථ රියදුරන් අතර වංක සහයෝගයක් තියෙනවා. නෑ ඒගොල්ලන් ගියාට අල්ලන්නේ නැහැ කාර් විතරයි අල්ලන්නේ. එහෙම මොකක් හරි නෑ එහෙම කිසිම අවස්ථාවක් නෑ. දැන් සංක ඇයි පොලිසිය නඩු ගන්නෙ? දැන් මේ ඇත්ත වශයෙන්ම රියදුරේකට නඩුවක් 25000ක් ගෙවා ගන්න ප්‍රශ්න. ඇයි පොලිසිය මේ නඩුවක් ලබා ගන්නෙ? මොකටද? පොලිස් නිලධාරීන්ගේ ගෙදර ගෙනියන්නද? අම්මා තාත්තව පෝෂණය කරන්නද? දරුවෝ පෝෂණය කරන්නද? ඉඩම් ගන්නද? එහෙම නැත්නම් අපාර්ට්මන්ට් ගන්නද? නෑ. මේ රටේ දැන් මාර්ගයක දැන් මම වුණත් මේ පොලිස් මූලස්ථානයේ වැඩ කරන්න ඉස්සෙල්ලා මම අම්පාරේ ඉන්න කාලේ මහවයේ ඉඳලා අම්පාරට එන ඔය උහන ඒ මාර්ගය හැමදාම එක්තරා තැනක අනතුරු වැඩි. මම ස්ථානාධිපතිවරයාට දොස් කියනවා ඊයේ දෙන්නෙක් මැරුණා ඔයාගේ වසමේ. අද දෙන්නෙක් මැරුණා. අද ළමෙක් යට වෙලා තියෙනවා. මොනවද පාරේ කරන්නේ? පොලිස් නිලධාරීන් මොකද කරන්නේ? මම දොස් කියනවා. මම කියනවා ඒගොල්ලන්ට නඩු ගන්න කියලා. ඇයි මම කියලා තියෙනවා නඩු ගන්න කියලා. ඇයි? එතකොට තමයි ඒ නඩු ගන්නවා දැක්කහම අන්න ඒ පාරවල් හරි කෙලින්නේ තියෙන්නේ ඔන්න හිමින් එනවා.
පාරේ ඉන්න බව දන්නවා. දඩ ගෙවන්න වෙන බව දන්නවා. අපිට ඕනේ කරන්නේ නඩු අරගෙන ආණ්ඩුව පෝෂණය කරන්නවත් අරමුදල බැර කරන්නවත් නෙමෙයි. මේ රටේ පොලිසියට වගකීමක් තියෙනවා. මෙතුමා කිව්වා වගේ මෝටර් වාහන පනතෙන්. මෝටර් වාහන පනතෙන් රථවාහන නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම. ඒක අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ අතර අපේ අර ඔය 100ට එක්කෙනෙක් දෙන්නෙක් ඇති ඕක නවත්තලා දඩකොලේ වෙනුවට නෙගොෂියේට් කරන කට්ටිය ඇති. ඒක අපි අවංකවම ප්‍රතික්ෂේප කරනවා. ඒ අය අපි අපේ සේවයෙන් අයින් කරනවා. නමුත් මේකයි අපේ පරමාර්ථය. එහෙම වැඩි වෙනකොට දැන් සමහරු කියනවා පොලිසිය පාරට වයින්නේ නඩු ගන්නවද මේ පුද්ගලික රියදුරු එක තරහක් තියෙනවද මොකද්ද අපිට මේ මිනිස්සු එක තියෙන තරහ ඒ තරහ නෙමෙයි හැබැයි ඒ ඒරියා එකේ බස් එකක් හැපිලා දෙන්නෙක් මැරුණාම ඒ රථවාහන ස්ථානාධිපතිවරයාට ඒකට වග කියන්න වෙන්නේ එයාගෙන් අහනවා ඇයි මේකට ගත්ත ඇක්ෂන් එක මොකද්ද කියලා ඒකයි මේකේ උත්තරේ ඔය දඩ මුදල් ඍජුවම ඔය විනය ඇති කරන්න එහෙම නැත්නම් මාර්ගවල තත්වය පාලනය කරන්න එහෙම ඒද වෙන එහෙම ක්‍රමවේදයක් ගැන ඒක ඔක්කොම කන්සොලිඩේටඩ් ෆන්ඩ් එකට යන්නේ ඒක බඳාරමුදලට consolidated fund හොඳයි ඒකාබද්ධ අරමුදලට යන්නේ. ඔව් දැන් ඔය කියන අත්දැකීම් නම් ඒ කියන්නේ අපිට ඒ කියන්නේ එකහෙලා බැහැර කරන්නට බෑ. වෛද්‍යතුමනි සමහර අවස්ථාවලට අපිට මේ 138 පාරේදී බුදුහාමුදුරුවෝ සිහිවන අවස්ථා තියෙන කියන අවසාන මොහොත අපි දැන් මේ ඊළඟ ආත්මේ යහපත් ආත්මයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරපු අවස්ථා පෞද්ගලික ඕන තරම් අපිටත් තියෙනවා. ඒ වගේ තාමත් බිහිසුණු අත්දැකීම් වලට අපි මුහුණ දෙනවා. ඉතින් අපි බලමු මාර්ග විනය සම්බන්ධයෙන් යම්කිසි ඉදිරි පියවරක් අදවත් තබන්නට හැකියාව ලැබෙයිද කියලා අපි කෙටි විරාමයකට ගිහිල්ලා එනවා.